හයි. ඔව් මේ අපි ඇවිල්ලා ඉන්නේ පූජනීයත්වයෙන් වගේම පාරිසරික සුන්දරත්වයෙන් අනෝන සුන්දර දඹුල්පුරේ. ඒ සුන්දර දඹුල්පුරවරේ අපි අද ඇවිල්ලා ඉන්නේ ඊටාම සුන්දර නවාතැන්පලක් වන අමායා ලේක් දඹුල්ල රිසෝට් එකට. ඔව් මේ ඔයාලා දකින්නේ මේ රිසෝට් එකේ මේන් එන්ට්‍රන්ස් එකයි. ඒත් සමගම කියන්න තියෙන විශේෂම දේ තමයි මේ රිසෝට් එකට එන්ටර් වෙන්න තියෙන්නේ ගස්වැල් වලින් වටවෙච්ච ලස්සන පරිසරයක් තුලින්. ඔව් මේ ඔයාලා දකින්නේ රිසෙප්ෂන් ඒරියා එකට පිවිසෙන මේන් බිල්ඩින් එක. ඇත්තටම කියන්න තියෙන විශේෂ දෙයක් තමයි මේ රිසෝට් එකේ රූම්ස් ඩිසයින් කරලා තියෙන්නේ සෙපරේට් කොටේජස් විදිහට. ඉතින් ඒ නිසා අපිට මේන් බිල්ඩින් එකේ ඉඳන් රූම්ස් වලට යන්න හම්බුනේ මේ වගේ බගී කාර්ට්ස් වල. තවදුරටත් මේ රිසෝට් එක ගැන කතා කරොත් මේ රිසෝට් එකට අක්කර 50ක වගේ භූමි ප්‍රමාණයක් අයිති වෙනවා වගේම මේ රිසෝට් එකේ ඩිලක්ස් රූම් 82ක්, සුපීරියර් විලාස් 14ක්, ක්ලබ් ලොජ් විලාස් 4ක් සහ සූට් රූම් එකක් ඇතුළත් වෙනවා. ඔව් මේ ඔයාලා දකින්නේ අපි මේ රිසෝට් එකේ එක්ස්පීරියන්ස් කරපු මේන් රූම් කැටගරි දෙකක රූම් ටුවර් එකයි. මේ ඔයාලා දකින්නේ මේ රිසෝට් එකේ තියෙන ඩිලක්ස් රූම් කැටගරි එක. මේ තියෙන්නේ මේ රිසෝට් එකේ ලක්සරි සූට් රූම් ටුවර් එක. හයි ඔව් මේ අපි ඇවිල්ලා ඉන්නේ අමායා ලේක් දඹුල්ල හොටෙල් එකට. ඒ වගේම කියන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා මේ හොටෙල් එකේ ක්ලයිමැක්ස්ම පොයින්ට් එකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි ප්ලේස් එක පෙන්වන්නම් ඔයගලන්ට. ඒ වගේම මේ හොටෙල් එක ගොඩක් ලොකු ඒරියා එකක ලොකු අපසරියක වීදිච්ච හොටෙල් එකක්. ඒ වගේම මේ හොටෙල් එකේ විලාස් කබානාස් වෙන් වශයෙන් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ, ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැම කබානා එකක්ම කුරුල්ලන්ගේ නම් වලින් තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ රිසෝට් එකට තියෙන ලස්සනම කණ්ඩලම ලේක් වීව් එක. ඉතින් අපි මෙතන තමයි වැඩිම වෙලාවක් අපේ කාලය ගත කළේ. ඔව් අපි මේ ඔන්චිලේ පදින්නා හොටෙල් එකේ ගාඩන් එකට අන්ඩර්ල වෙල් පේනවා ලස්සනට. ඉතින් දැන් අපි ඔයාලට පෙන්වන්නේ මේ රිසෝට් එකේ රෙස්ටොරන්ට් ඒරියා එකයි. ඉතින් මේ තියෙන්නේ මේ රිසෝට් එකේ මේන් පූල් ඒරියා එකේ නයිට් එක්ස්පීරියන්ස් එක.
ඒ වගේම තමයි මේ රිසෝට් එකේ වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වුණු පහන් කූඩු ප්‍රදර්ශනය අපිට තවත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඔව් ඊළඟට අපි ආවේ මේ රිසෝට් එකෙන් අපිට ඇරේන්ජ් වුණ ඩිනර් බුෆේ එකටයි. ඔව් මේ ඔයාලා දකින්නේ මේ රිසෝට් එකේ මේන් පූල් ඒරියා එකේ මෝර්නින් වීව් එකයි. ඔව් ඊළඟට අපි ආවේ මේ රිසෝට් එකෙන් අපිට ඇරේන්ජ් වුණ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට. මේ රිසෝට් එකේ ඩිනර් බුෆේ එක වගේම බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකෙත් මේ වගේ ෆුඩ් ලයිව් ස්ටේෂන්ස්, මේන් මීල් කෝනර්ස්, ඩෙසර්ට් කෝනර්ස් and සලාඩ් කෝනර්ස් වල ෆුඩ් වැරයිටිස් ගොඩක් තිබුණා. ඒ වගේම තමයි ඩිලක්ස් රූම්ස් 4කට ගැදවීමට කොමන් ගැදරින් ඒරියා එකක් නිර්මාණය කර තිබීම මේ රිසෝට් එකේ අපි දැකපු තවත් විශේෂත්වයක්. ඔව් මේ තියෙන්නේ මේ රිසෝට් එකේ ලක්සරි සූට් විලාස් සඳහා විශේෂයෙන්ම වෙන් වුණ සිග්නේචර් පූල් ඒරියා එකයි. හයි මේ අපි දැන් යන්නේ හරි දුකයි අමායාර් හොටෙල් එකෙන්. ඇත්තටම මේ හොටෙල් එක හරිම ලොකු හොටෙල් එකක්, ගොඩක් ලොකුවට පැතිරලා තියෙනවා. දැන් අපිට වුණත් බලන්න වෙලාව මදි වුණානේ. ඔව් අපිව වුණත් හරියට හොටෙල් එකවත් බැලුවේ නෑ. වෙලාව ගියා දැනුනේ නෑ. ඉතින් මේක එක ඉන්ට්‍රස්ටිං ස්පේසස් තියෙනවා. ආයුර්වේදික් ස්පා ඒරියා තියෙනවා. ඊට අමතරව පූල් දෙකක් තියෙනවා. මේන් පූල් එකකුයි සිග්නේචර් පූල් එකකුයි කියලා දෙකක් තියෙනවා. ඒ පැත්තේ තමයි ඔය ලක්සරි bedrooms family family suite rooms locate වෙලා තියෙනවා.
හරිම ලස්සන හොටෙල් එකක්. මම ඇත්තටම මේකේ ඉන්න විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ හිටපු ක්‍රවුඩ් එක කියන්නේ සර්විස් කරන්න හිටපු ඔෆිස් ඒගොල්ලන්ට මොනවද කියන්නේ හවුස් කීපින් ඊට පස්සේ මේකේ රූම් සර්විස් ඒ කියන්නේ ඇත්තටම ඔක්කොම ඒ ඔෆිස් එකේ ඉන්න ස්ටාෆ් එකම ගොඩක් සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ ස්පෙෂලි කියන්නේ අපේ වීඩියෝ එකට ලොකු සපෝට් එකක් දුන්න වීඩියෝ එකට. thank you අමායා රිසෝට් දඹුල්ල අපිට මේ ලබා දුන්න එක්ස්පීරියන්ස් එකට. තවත් මේ වගේම vlog එකකින් හමු වෙමු. ජය වේවා.